ඉතින් ඔයා හොඳින් නේද? අහලා තියෙනවද කතාවක් තියෙනවා දානයක් දෙනකොට ඒක නිකම්ම දෙන්න එපා සකස් කරලා දෙන්න කියලා. මේ අහල පහල හිතවත් ගෙදරක තිබුණ දානෙකට සකස් කරන්න හදන දෙලුම් වගයක්. දෙලුම් ගෙඩි සුද්ධ කරලා මෙන්න මේ වගේ ඇට ටික වෙන් කරලා අරගෙන පිරිසිදු අලු පුංචි යෝගට් කෝප්පවලට මෙහෙම දාගත්තා ඒ ඇට කෝප්පේ කට පිරෙන කල්ම. ඊට පස්සේ මෙන්න මෙහෙම තමයි ලස්සනට තිබ්බේ ටික. හදලා ඉවරනාට පස්සේ හිතට හරීම සතුටුයි. කොච්චර පිරිසිදුද, නැවුම්ද, ලස්සනද, ඒ වගේම ගුණවත්ද ඒ සකස් කරපු දානේ කියලා. ඉතින් මෙහෙම තිබ්බ දෙලුම් ඇට ටික අන්තිමට මෙන්න මේ වගේ ලස්සන භාජනයක කෝප්ප ටික අසුරලා තමයි අපි දුන්නේ ගෙදරට. ඉතින් ඔයත් දානයක් දෙනකොට මේ වගේ වෙනස් විදිහ දෙයක් කරන්න. හැබැයි ඒ දෙන දානේ පිළිවෙලට පිරිසිදුවට සකසලා දෙන්න.